තෙක් ඔය සිලබස් වල මොලුස්කාගේ ප්‍රධාන කොටස් තුනකි අන්තරංග ගොනුව හිස සහ පේශිමේ පාදය කියලා තමයි තිබ්බේ. කොබාන කියන්නේ මොලුස්කාවන්ගේ ප්‍රධාන කොටස් තුනයි මොනවද? අන්තරංග ගොනුවයි හිසයි ඔහොම තමයි මෙච්චර කල් තිබ්බේ. ඔයාලගේ අලුත් සිලබස් එකේදී හිස නැතුව ගියා. මොලුස්කාවන්ගේ ප්‍රධාන කොටසක් ගණේට දැම්ම මෙන්න මේ තුනී පටලය මේකට කිව්වා ප්‍රාවරණය. ඔන්නෝක දැම්ම ප්‍රධාන කොටසක් ගණේට. කොබලන්න කියන්නේ ඒකේ නම ප්‍රාවරණය. මේ ලැග් වෙනවද? මොකක් හරි වෙනවද? මේන් අහන ප්‍රශ්න. yes සර් මෙහෙම ඇහුවට මොකද හිතන්න එපා. මේ කොල්ලෙක්ගේ කකුලක් දිගේ උඩට නැගලා වෘෂණ කෝෂවනේ ලේ බිව්වොත් මොනවා වෙයිද? මොනවා වෙන්නද ඉතින් කුඩල්ලගේ බඩ පිරෙනවා එච්චර. අර බර වැඩි වෙයි. ඊට පස්සේ Tamanට එකපාරට ඉතින් මේ මොකෙක් හරි කනවා කියලා. ඊට තමන්ම හයියෙන් මෙහෙම ගහගන්න. ඊට පස්සේ වෙන්න දෙන එකම දෙයයි ඌට මිනිහට හිතෙනවා ඉවසීම කියන එක කොච්චර වැදගත් දෙයක්ද. ඉවසන්න ඕන. හයියෙන් ගහගත්ත වෙලාවට තේරෙනවා. ප්‍රාවරණය. මේ ප්‍රාවරණයේ කෘත්‍ය තමයි හැමතිස්සෙම ප්‍රාවරණයෙන් එළියට කැල්සියම් කාබනේට් වගේක් ස්‍රාවය වෙනවා. ප්‍රාවරණයෙන් ඇතුළට නෙවෙයි එළියට. මොන කාබනේට්ද? අන්න ඒක කට්ටක් වගේ උඩින් හැදෙනවා. ඒ තමයි ගොළු බෙලි කට්ට. ඔන්න ඔගේ කේස් එක. එතන මේක කවචය. එතන ගොළු බෙල්ලන්ට තියෙන සැකිල්ල තමයි ඕක. හැබැයි මේ සැකිල්ල ඇඟ ඇතුළේද තියෙන්නේ අපේ වගේ නැත්තම් ඇඟෙන් එළියේද? ඇඟෙන් එළියේ. මොකද අපි හොඳටම දන්නවා ප්‍රාවරණයෙන් ඇතුළටවත් නෙමෙයි මේක ශ්‍රාවය වෙන්නේ ප්‍රාවරණය වුණොත් එළියට නිසා මේකට බය නැතුව අපි කියනවා බහිස් සැකිල්ල. කොහොමද අයින් කියන්නේ මොන සැකිල්ලද? රයිට්. මේ තමයි මොලුස්කාවන්ගේ කතාව. එතකොට මෙයාට අදාළව වෙන දෙයක් කියන්න තියෙනවා නම් කියන්න තියෙන්නේ මෙයාගේ ස්නායු පද්ධතිය මෙන්න මේවා එකක්. එහෙමනේ තියනවා කිව්වේ. මෙයාගේ තියෙනවා මේ හිසෙත් මස්තිෂ්ක නෙමෙයි මස්තිෂ්ක කියලා කියවල කමන්නේ. තියෙන නමුත් ගැන්ග්ලියා යුගලක් පේශිමේ පාදයේ තියෙනවා ගැන්ග්ලියා යුගලක් අන්තරංග ගොනුවේ තියෙනවා ගැන්ග්ලියා යුගලක්. මේවා අනිත් එක මේ එකිනෙක හා සම්බන්ධයි ස්නායු වලින් මේ ඔන්න ඔය වගේ. ඔය වගේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේ ගැන්ග්ලියා වල ඉඳන් මේ පැතිවලට ස්නායු මෙහෙම විහිදෙනවා. ඔය වගේ. ඔන්න ඔහොම තමයි ස්නායු පද්ධතිය තියෙන්නේ. ගැන්ග්ලියා තියෙනවා. මොලුස්කාගේ වෙන විශේෂ දෙයක් ඉතින් කියන්න නෑ. මේගොල්ලන්ගේ මේ දිව ඇතුලේ කියන්නේ මේ කට ඇතුලේ තියෙනවා පටියක් වගේ එකක් නිකන් ඒතිලා වගේ.
ඒ පටිය මෙහෙම දිගෑරෙන්න පුළුවන්. දිගෑරෙනවා කියන්නේ එළියට නෙමෙයි. ඇතුලේ ඉතින් පොඩ්ඩක් අර කට හරිය තියෙනවා. පටියක් වගේ එකක්. ඒ පටියේ තියෙන උල් දත්. දත් වගේ ඇත්තටම දත් කිව්වට. හරිද? දත් සෑහෙන ගොඩක් තියෙනවා. ඒතර ඒක හරි ගොරෝසුයි. ඒක තමයි මූට වේගෙන් කොළ කන්න පුළුවන්. දැන් මුන් යන්නේ හිමින් වුණාට නේද? කනවනේ තියලා මේක මෙහෙම කාගෙන යන්නේ ඒකයි. ඒ අයිටම් එකේ නම තමයි නිකන් දත් සහිත දිවක් වගේ ව්‍යුහයක්. ඒකේ නම තමයි රේත්‍රිකාව. කොහොමද නම කියන්නේ හයියේ? අන්න ඒගොල්ලෝ මේ විශේෂ ව්‍යුහය දරනවා. කොයි ටික තමයි ළමයි? වැඩි දෙයක් නැහැ. බලන්න පිටු අංකය 12.